වෙන වෙනම කණ්ඩායම් ඉන්නවා. සමහරු දැන් මේ පන්තියෙත් ඇති. ඔක්කොම මේ පන්තිය ටීචර්ට හැමෝම කැමති. සමහරු අල්ලන්න. මට හරියන්නේ නෑ නේ. දිස්ත්‍රික් ප්‍රථමයෙන් 11ක් මුල් 98ක් දිවින ප්‍රථමයෙන් 3ක් දායාද කළ ගුරුතුමා දැන් ලංකාවටම ඔන්ලයින් චරක ධනංජය BS වලට හොඳම ගුරුවරයා. හරිද? ඔයා දැකලා ඇති සමහර ආයතනවල ඉන්නවා ළමයි සේවකයෝ තරහයි. එමනේ? ඒ වගේ ඉස්කෝලෙත් ඉන්නේ යාළුවෝ වෙන වෙනම කණ්ඩායම් ඉන්නවා. සමහරු දැන් මේ පන්තියෙත් ඇති. සමහරු අල්ලන්න. මට හරියන්නේ නෑ නේ. නමුත් ඔක්කොම මේ පන්තියට එනවා. ඉස්කෝලෙත් ටීචර්ට හැමෝම කැමති. හැබැයි මෙයා අල්ලන්නේ. එතකොට මේ හැමෝම එකට සම්බන්ධ වෙලා ඉන්නේ කවුරු හින්දාද? කලමනාකරු නිසා. එහෙනම් කලමනාකරු දක්ෂ වෙන්න ඕන. මේ අය වලිදාගත්තට මේ හැමෝම සම්බන්ධය තියාගන්න. කලමනාකරුට පුළුවන් වෙන්න ඕනේ සමහර විට මේක ඇවිල්ලා පට්ට කේලම් කියන චරිතයක්. මූට හිතෙනවා මූට හොම්බට 60ක් දෙන්න. හැබැයි කලමනාකරු කියනවා හරි ඒක බලන්න. ඔයා යන්නකෝ අර පැත්තට. ඔයා මේ වැඩේ බලන්න. ඔයා මේ වැඩේ බලන්න. මොකද කලමනාකරු දන්නවා මෙයාට කේලම් කියන චරිතයක් වුණාට මෙයා දක්ෂයි. මෙයාට තද වෙන වුණාට මෙයා දක්ෂයි. ඒතකොට කලමනාකරු දක්ෂ වෙන්න ඕන. ඒ අයගේ පෞද්ගලික ගති ලක්ෂණ පැත්තකින් තියලා එයාලගේ දක්ෂතාවයේ ආයතනයේ පරමාර්ථ හා අරමුණු ළඟා කරගන්න උදව් කරගන්න. පැහැදිලිනේ? මේක හරි ලේසි ළමයි මැනේජ්මන්ට් කිව්වහම නම හෙන බැරරුම් වුණාට මාරම ලේසි. පොඩ්ඩක් ඔයා අර මැනේජ්මන්ට් නැත්නම් මැනේජර් කෙනෙක් විදියට කල්පනා කරන්න ඕනේ. එතකොට තේරෙනවා. එහෙනම් ඔයාට පැහැදිලි ඇති දැන් අන්තර්පුද්ගල භූමිකාවල වෙන්නේ මොකක්ද? එයා එයා අන්තර්පුද්ගල සම්බන්ධතා ඇති කරන්න කෙනෙක් විදියට වැඩ කරනවා.